right. අද මම මේ වීඩියෝ කරන්නේ විශේෂ පණිඩක් කියන්න ඔයාලට. අද මාර්තු 2 වෙනිදා සඳුදා. හෙට මාර්තු 3 අඟහරුවාදා උදේ 8:00ට කටුපත සසිත් මා ආයතනයේ අපේ ආෆ්ටර් O level ස්පෝකන් ක්ලාස් එක පටන් ගන්නවා. ඒ කියන්නේ මේ පාර සාමාන්‍ය පෙළ ලියපු දරුවන්ට සාමාන්‍ය පෙළෙන් පසු කරන කතා පුහුණු පාඨමාලාව, ඉංග්‍රීසි කතා පුහුණු පාඨමාලාව හෙට පටන් ගන්නවා සසිත් මා ආයතනයේදී කටුපත. එතකොට අපි දැන් මේ පන්තිට අවශ්‍ය මේ ආරම්භ කරන ප්‍රචාරණ කටයුතු ඔක්කොම කරලා තියෙන්නේ මේ අපි ළමයි ටික දන්නවා ඒ ගැන විස්තර ටික. මම මේ වීඩියෝ කරන්න හේතුව තමයි කීප දෙනෙක් මගෙන් අහලා තිබ්බ පෞද්ගලිකව මේ කෝස් එක කරන්නේ කොහොමද මොකද්ද වෙන්නේ කියලා. රයිට්. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කෙටි. අපේ දැන් ක්ලාස් එක මාසෙට දවස් 8ක් පැවැත්වෙනවා. ඒ කියන්නේ සෑම සතියකම සඳුදායි අඟහරුවාදා. ඒ කියන්නේ මන්ඩේ and ටියුස්ඩේ තමයි පන්තිය තියෙන්නේ. උදේ 8:00 ඉඳන් හවස 1:00කම් පැය 5ක්. එතකොට මේ පැය 5 වෙන්නේ මෙහෙමයි. අපි පීරියඩ්ස් තුනක් තියෙනවා අපේ ක්ලාස් එකේ. ෆස්ට් පීරියඩ් එකේ පළවෙනි පීරියඩ් එකේ අපි කරන්නේ මේ ව්‍යාකරණ පාඩම. ඒ කියන්නේ ඉංග්‍රීසි කතා කරන්න අවශ්‍ය වෙන මූලික ඉංග්‍රීසි, ඒ කියන්නේ සරල තැනේ ඉඳන් අවශ්‍ය මූලික ඉංග්‍රීසි ව්‍යාකරණේ ඉඳන් අපි හොඳ ව්‍යාකරණ පාඩම් දක්වා, සංකීර්ණ ව්‍යාකරණ පාඩම් දක්වා පළවෙනි පැය තුල උගන්වනවා. ඊට පස්සේ සෙකන්ඩ් පීරියඩ් එකේ තියෙන ගොඩක් ඇක්ටිවිටිස් ගොඩක් තියෙන අපිට මූවිස් බලන්න තියෙනවා, සෝංග්ස් අහන්න තියෙනවා, අවුට්ඩෝර් ඇක්ටිවිටිස් තියෙනවා, අපිට ඉඩියම්ස් වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවා, කතා කරන්න අවශ්‍ය වෙන ස්පෝකන් පැටර්න්ස් වගේ දේවල්, ස්පෝකන් සෙන්ටෙන්සස් වගේ දේවල් වැඩ ගොඩක් තියෙන ලස්සන පීරියඩ් එකක් තමයි සෙකන්ඩ් පීරියඩ් එක. ඊට පස්සේ අපි අවසාන වෙනවා තර්ඩ් පීරියඩ් එකට. අපේ අවසාන පීරියඩ් එකට හැමදාම පැය දෙකක් අවසාන පීරියඩ් එක තියෙනවා. ඒ පැය දෙක අපි සම්පූර්ණයෙන්ම ගන්නෙ ස්පෝකන් ප්‍රැක්ටිස් කරන්න. පළවෙනි මාසේ වගේ නම් මාත් එක්ක තමයි ඔයගොල්ලෝ ස්පෝකන් ප්‍රැක්ටිස් කරන්නේ. දෙවෙනි මාසේ වගේ ඉඳන් මගේ ඔය පහුගිය අවුරුදු වල අපේ ස්පෝකන් ක්ලාසස් වල හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙච්ච චතුර කතිකයෝ වෙච්ච ඔයාලගේ අයියලා අක්කලා සෙට් එකක් එනවා ඔයාලට සපෝට් කරන්න, ගයිඩ් කරන්න. දෙවෙනි මාසේ ඉඳන් අපේ කෝස් එක තියෙන මාස 3ක් නේ. මාස 3ක් තමයි කෝස් එක තියෙන්නේ. ওই විදිය තමයි අපේ පන්තිය පැවැත්වෙන්නේ. එතකොට ඊළඟට තවත් එකක් තමයි අය කට්ටිය අහලා තිබුණා මගෙන් මේකට සහභාගී වෙන්න පුළුවන් O level ලියපු ළමයිට විතරද කියලා. ඔව්. මේ ක්ලාස් එක අපි කරන්නේ සාමාන්‍ය පෙළ ලියපු දරුවන්ට තමයි. හැබැයි මම මේ පන්තිය පවත්වන 17 වෙනි අවුරුද්ද මේ. 17 වෙනි අවුරුද්ද. මේ අවුරුදු 17ෙම හැමදාම සෙට් එකක් ඉන්නවා අපේ ක්ලාස් එකට පරිබාහිරව සම්බන්ධ වෙන. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පුතා කැම්පස් යන ළමයි, කැම්පස් යන්න බලාපොරොත්තු වෙන ඉන්න ළමයි, එතකොට ජොබ්ස් කරන අය, ජොබ්ස් වලට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අය, රයිට්. එතකොට පිටරට යන්න බලාගෙන ඉන්න අය, IELTS කරන්න හිතන් ඉන්න අය, ඔය එකී මෙකී නොකී සියලු දෙනාට මේකට සහභාගී වෙන්න පුළුවන්. කොටිම කිව්වොත් ඉංග්‍රීසි කතා කරන්න ආසාවක් තියෙන, උනන්දුවක් තියෙන, අවශ්‍යතාවක් තියෙන ඕන කෙනෙක් මේකට සහභාගී වෙන්න පුළුවන්. මාස 3යි තියෙන්නේ. හෙට පටන් ගන්නවා. ඒ කියන්නේ මාර්තු 3 වෙනිදා උදේ 8:00ට කටුපත සසිත් මෑකට. සියලු දේවල් සූදානම් කරලා තියෙන්නේ. ඔයාට කිසි දෙයක් ගෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පොත්පත් ටික ටියුස් ටික ඔක්කොම අපි සූදානම් කරලා තියෙන්නේ. එහෙනම් හෙට උදේ වෙනකොට උදේ 8:00 වෙද්දි 8:00ට කලින් සසිත් මෑකට එන්න අනිවාර්යෙන්ම මේ මැසේජ් එක යාළුවන්ටත් යවන්න, ෂෙයා කරගන්න. එහෙනම් අපි හෙට ක්ලාස් එකේදී හම්බෙමු. මතකද?